ඔය මැරිච්ච ප්‍රාණකාරයෙන් දුක් විඳින ක්‍රම ටිකක් තියෙනවා. එකක් තමයි කණ්ඩ නැහැ. බොණ්ඩ නැහැ. ඉන්න තැනක් නැහැ. ඊළඟට ඇඟ අතපය පුපුරලා ඇවිද ගන්න බෑ. ඊළඟට මුළු ඇඟේම ගෙඩි දාලා, හොරි දාලා, කුෂ්ඨ දාලා, වන දාලා පණුව ගහලා ඉන්නේ ඒ අය. තනිකර අඳුරේ ඉන්නේ ආත්ම භාව. ඊළඟට ගන්ධස්සාර වැඩි ඔය ප්‍රාණකාරයයි. අන්න එයා දුක් විඳින දෙයට විකල්ප පින් ටිකක් කරන්න ඕන. ඒ පින් ටිකට තමයි දසපිරිකර පූජාව කියලා කියන්නේ. ඒ තමයි ප්‍රාණකාරයා බඩගින්නේ ඉන්න නිසා කෑම පූජා කරන්න ඕන. ඒකට කියනවා අන්නම්. ප්‍රාණකාරයට පිපාසය තියෙන නිසා දානෙට පැන් පූජාව කරන්න ඕන. පානං. බීම වර්ග එහෙම පූජා කරන්න ඕන. පෙරේතාත්මේ නිර්වදින් ඉන්නේ. වත්තං වස්ත්‍ර පූජා කරන්න ඕන. ඊළඟට එයාට ඉන්න දැනක් නැහැ. යන තැනින් පන්න ගන්නවා පෙරේතයෝ. භූතයෝ පයින් ගහ පන්නනවා. එයාට ඉන්න තැනක් හැදෙන්නේ සේනාසනං. ඉන්න තැනක් පූජා කරන්න ඕන. සේනාසන පූජාව තමයි පැදුරු කොට්ට පූජාව. සමහර ප්‍රේතාත්ම වලට යන්න බෑ. පෙරලි යන්නේ. යාන වාහන පූජා කරන්න ඕන. මොකක්ද යාන වාහන පූජාව? පාවහං. පාවහං හැරයටි මම්මාවත් ඒවා. ගින්නෙන් පිච්චෙනවා කුඩ පූජා කරන්න ඕන. ඇඟේ දාහය වැඩි වටාපත් පූජා කරන්න ඕන. ඇඟේ ලෙඩ වැඩි ඖෂධ පූජා කරන්න. අන්ධකාරය වැඩි ආලෝක පූජා කරන්න ඕන. ලයිට්, තෙල්, තිර, පහන් පූජා කරන්න ඕන. ඇගේ ගන්ධස්සාර වැඩි ගන්ධං විලේපනං සුවඳ සබන් වර්ග සුවඳ ආලේප පූජා කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේක හිතේ තියාගෙන ඔයාලට ලැබෙන ඉක්මන් දවසක ගෙදර හොඳ දානයක් ලැහැත්ති කළා. ඔය පිරිකර ටිකත් එක්කම දානයක් දීලා පෙන් වඩලා පින් දෙන්න. පරම්පරාගත ඥාතීන්ට සෙත් වේවා කියලා. 7 දවසේ දානේ දුන්නට සමහර ආත්ම භාවවල පාපේ ගෙවෙන්නේ නැහැ පින් ගන්න විදියට දවස් 7න්. එදාට පින් ගන්න බෑ යාට. 3 මාසේ දානේ දුන්නට සමහර ආත්ම භාව ගොඩාක් විඳවනවා ඒ කාලේ පින් ගන්න බෑ. ඒ වගේ සමහර කාලයක් ගියාට පස්සේ තමයි මේ පින යට ගන්න පුළුවන්. ඒ ගන්න හදනකොට අර කට්ටිය දෙන්න කැමති නෑ.